ශ්‍රී ලංකාවේ සම්ප්‍රදාන පොළවට ගරු කරමින් ශ්‍රී ශාන්ති ආශිර්වාද මැදියේ ආගම සමාගමේ අපි දිගු ගමනක් යනවා. Good evening to all. It's with pride, the heartfelt joy, I warmly welcome to you all this very special occasion, our long-awaited quarterly award ceremony. මේක අපි කෙනෙකුට වෙන්න ඕනේ දෙවෙනි අවුරුද්ද. දෙවෙනි අවුරුද්ද කියන්නේ දෙවෙනි quarter කියන්නේ ඊට වඩා අපි කරනවා. Especially Northern East இருக்கிற வழியா கேட்டுக்கொள்ளுங்க. உங்களுடைய உதவியால தான் நாங்கள் first quarter வந்து நல்லபடியா முடிவு செஞ்சிருக்கிறோம். அதே மாதிரி ரெண்டாவது quarter வந்து நாம முடிவு இதே மாதிரி growthல கொண்டு போகணுமா இருந்தா உங்களுடைய support ස්පෙෂල් දෙවෙනි quarter එකේ මේ වගේම අපි ලස්සන ගමනක් යන්න ඕනේ. ඒත් එකම මේ ලස්සන ඉවෙන්ට් එකක් අපි ඕගනයිස් කරලා තියෙනවා අපේ නිලුෂා. thank you නිලුෂා. ඒත් එකම අපි බලන්න ඕනේ අපි සාමාන්‍යාධිකාරතුමා අභියන්තර පැමිණෙන සිට ආදරෙන් ආරාධනා කරනවා සියලු දෙනාම තමගේ අසුන් වලින් නැගිට මේ අවස්ථාවට සහභාගී වෙන්න ඉල්ලා සිටිනවා. Secretaries, come, secretaries.
මගේ සුරංගනී කොහෙද යන්නේ නිතම සලාලා වතුර නාලා තෙත කොණ්ඩේ කඩාලා ඉල වටේ තදට මල්ලි හිරුමි ජීවිතය ඇඳලා රන් කොතලේ උමේ කුලේ තියාලා මගේ සුරංගනී කොහෙද යන්නේ නිතම සලාලා වතුර නාලා තෙත කොණ්ඩේ කඩාලා ඉල වටේ තදට මල්ලි හිරුමි මගේ සුරංගනී ආදරේ බලා යන්න වතුර නාලා තෙත කොණ්ඩේ කඩාලා ඉන්න වටේ තදට මල්ලි හිරුමි ජීවිතේලා රන් කුතලේ උඹේ උකුලේ තියාලා මගේ සුරංගනී කළමනාකාර පරිපාලන නිශික රාජතුංග මැතිණියනි ඔබට ඉතාමත් ආදරයෙන් ආරාධනා කරනවා එන්න ආපකෝ පරසවෙද අද දවසේ දක්ෂයා නගය කිරීමට ඔබතුමාට අපට අවශ්‍යයි මොකද අපගේ ලොකු සේවයක් ඉදිරිපත් කරනවා අපේ පිටිපස්ස තිරිය සිට අපට ලොකු සේවයක් ඉෂ්ට කරන පිරිසක් තමයි මේ. நடக்கிறது பார்த்து இப்போ நேரம் சந்தோஷமா இருக்கும் ஆனால் நாங்கள் வந்த நோக்கம் வந்து எங்களுக்கெல்லாம் ஏதோ கிடைக்க போதும் அப்படின்ற ஒரு நோக்கத்தில் ஸோ அதுக்கான நேரம் தான் இது அதாவது தகுதியானவர்களுக்கு விருது வழங்கப்படுகின்ற நேரத்திற்கு நாங்கள் இப்போ வந்திருக்கிறோம் அதில் ஸ்பெஷலாக இந்த நேரம் வந்து பார்த்தீங்கன்னு சொன்னால் இந்த இடத்துக்கு விருதுகளை வழங்குவதற்காக நாங்கள் அன்போடு மகிழ்ச்சியோடு அழைத்திருக்கின்றோம் மிஸ்ஸஸ் ஷாஜி மேனேஜர் சேல்ஸ் அட்மினிஸ்ட்ரேஷன் அண்ட் மிஸ்டர் நிஷபர் ரத்துக்கு அசிஸ்டன்ட் மேனேஜர் அட்மின் வேலைக்கு வருமாறு அன்போடு அழைத்திருக்கின்றோம் அதை போன்று இப்பொழுது நாங்கள் தேர்வு பெறுகின்ற நேரத்தில் அனைவரும் மிக வேகமாக இந்த இடத்தில் அவர் சொல்ல போற விஷயங்களை மிகவும் ஆர்வமாக சென்று கொடுப்போம் தொடர்ந்து அவருடன் பயணிப்போம். ආයුබෝවන් මිත්‍රවරුනි. Am I audible, guys? මම ස්තුතිවන්ත වෙන්න ඕනේ ආපිකෝ රක්ෂණ සමාගමේ විකුණුම් සාමාධිකාරී පී වනෝජන් මැතිතුමාට. මෙතුමා තමයි මට කිව්වේ සර් අපි ෆස්ට් කෝට් එකේ අපි තරගයක් ඇති කරමු කම්පිටිෂන් එකක් දාමු දාන කට්ටිය මොටිවේට් කරලා ගමු කියලා. ඒ නිසා එතුමාට මම කිව්වා හොඳයි කම්පිටිෂන් එකක් ලෑස්ති කරන්න කියලා. එතුමා ලස්සන කම්පිටිෂන් එකක් අනිකුත් සෙක්ටර්ස් එක්ක එකතු වෙලා ලෑස්ති කරා. අද ඒකේ ප්‍රතිඵල හැටියට තමයි අද මේ දේ අද නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ නිසා මිත්‍රෝනි මට ඉස්සෙල්ලා ගහපු අර නිකම් මේ හුලාම් වදින අප්පුඩි නෙමෙයි අපේ පී මනෝජන් මහත්මයාට හොඳට අපුඩ හයියෙන් අප්පුඩියක් ගන්න. අද මේ ගානේ හයියෙන් ගොඩනගන්න හයියෙන් ගන්න. මනෝජන් පොඩ්ඩක් ස්තුතියි ඔබතුමාට අද මේ වගේ දෙයක් නිර්මාණය කරලා මේ වගේ කට්ටිය අගයන් කරනකොට මම ඔබට ආරාධනා කරනවා අද ප්‍රධානීය හැටියට දෙවෙනි කෝට් එකකට මේ වගේ ලස්සන කම්පිටිෂන් ලෑස්ති කරලා ටැග් දෙක ලෑස්ති ගන්න කෝට් එක බලන්න. අපේ ලෑස්ති වෙලා කරන්නේ හරි කරන හරි ජයග්‍රහණයක් සමග. right මිත්‍රවරුනි මම ඉස්සෙල්ලාම ඔබට ඉස්සෙල්ලා දෙයක් කියන්නට ඕනේ. අපේ සමාගමේ මේ පාර දින විශාල කර්තව්‍යයක් කරන්න වසර අවසන් වෙනකොට අපි බිලියන 2.6ක් am I right Durajit 2.6 billion අපි බිලියන 2.6ක් කරන්නට ඕනේ GWP එතකොට GWP එකට 2.6 තනියම තියෙන සෙක්ටර්ස් වලට කරන්න බෑ. ඒ නිසා අපි ඒ සෙක්ටර්ස් ඉතින් බාරගත්තේ බිලියන 2.4ක් වගේ ප්‍රමාණයක්. ඉතුරු මිලියන 268 ගහන්න තනියම බැරි නිසා අපි තවත් අපි මේ සමාගම පුළුල් කරනවා. මේ සමාගම පුළුල් කරලා මේ සමාගමට අලුතෙන් තව සෙක්ටර් තියෙන එක සෙක්ටර් එකක් සහ තවත් අලුතෙන් සෙක්ටර් එකක් හැදුවා. ඉදිරි තව සෙක්ටර්ස් අපි හදනවා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට මිත්‍රවරුනි අද මෙතනට අලුතෙන් සෙක්ටර් හෙඩ්ස් දෙන්නෙක් ඇවිල්ලා ඉන්නවා. මගේ යුතුයකමක් සමාගමේ ප්‍රධානී හැටියට ඔවුන් දෙදෙනා හඳුනා දීම. එක්කෙනෙක් තමයි චන්දිමාල් පොඩ්ඩක් නැගිටින්න. අපුඩියක් ගාලා පිළිගන්න අලුතෙන් ආපු සෙක්ටර් එක චන්දිමාල් මැතිතුමා
යුනියන් ඉන්ෂුරන්ස් ආයතනය අවුරුදු 27ක් වගේ කාලයක් ඉඳලා ඊට පස්සේ ජනශක්ති සභාවක් ඉඳලා දැන් අපිත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. ඊළඟට රවින්ද්‍ර මහත්මයා පොඩ්ඩක් නැගිටින්න. රවින්ද්‍ර මහත්මයා සෙක්ටර් හෙඩ් කෙනෙක්ට ඇවිල්ලා ඉන්නවා. එතුමා AI රක්ෂක සමාගමේ අවසන් සමාගම් කීපයක වැඩ කරලා අවසන් වශයෙන් AI රක්ෂක සමාගමේ වසර 12ක විතර වගේ ප්‍රමාණයක් වැඩ කරලා තමයි එතුමා ඇවිල්ලා තියෙන්නේ. එතකොට අලුතෙන් සෙක්ටර් හෙඩ්ස් එනකොට මිත්‍රවරුනි අපේ ඉන්න සෙක්ටර් හෙඩ්ස් අපි ඔක්කොගේම අලුත් අත්දැකීම් ඔක්කොම මිශ්‍ර කරලා අපිට මේ සමාගම ලස්සන විදිහට ගෙනියන්න පුළුවන්. අනිකුත් රක්ෂක සමාගම් සමහරක් වෙලාවට ඒගොල්ලෝ ලොකු channels open කරනවා. දැන් සතර රක්ෂක සමාගමත් තව රක්ෂක සමාගම මිලදී ගත්තා. මගේ අතේ දැනට මම එහෙම සල්ලි වේදා ගන්න ලෑස්ති නැහැ. සමාගම මිලදී ගන්න. නමුත් අපි channels sectors ගාලා මේ සමාගම පුරුල් කරලා අපි ආයෙත් ගමන් මගේ හරියට යනවා. එතන මිත්‍රෝනි මගේ ඉස්සෙල්ලාම මගේ යුතුයකම තමයි මම සුබ පතන්නට ඕනේ. අද මේ දවසේ 71 දෙනෙක් ජයග්‍රාහකයන් ඉන්නවා. ඒ ජයග්‍රාහකයන් 71 දෙනා. මේකේ මට එක දෙයක් තියෙනවා කියන්න. මෙතන බහුතරයක් මේ ජයග්‍රාහකයන් 65ක් විතර ප්‍රමාණයක් ඉන්නේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල. සෙක්ටර් 5 එකේ වනෝජන් මහත්මයා ඩිරෙක්ට් නායකත්වය දරන සෙක්ටර් 5 එකේ තමයි මේ අද ඉන්න ජයග්‍රාහකයන් 65ක් විතර ප්‍රමාණයක් බිහි වෙලා තියෙන්නේ. මට ඕන කරනවා දෙවෙනි කාර්තුව අවසන් වෙනකොට මිත්‍රවරුනි අනිකුත් සෙක්ටර් හෙඩ්ස්ගේ ඒ සෙක්ටර්ස් වල ඉන්න සෝනල් මැනේජර්ස්ගේ ඔබ තමුන්නාන්සේලාගේ නායකත්වයේ විදහාපාලා මීට වඩා ජයග්‍රහණයක් බිහි කරන්නට ඕන. මම දැක්ක මනෝජන් මහත්මයාට කිව්වා තරගයක් කම්පිටිෂන් එකක් ගේන්න සෙකන්ඩ් කෝට් එකක් කුඩු වෙන්න ගන්න. ගහලා මේ උතුරු නැගෙනහිරින් එන පිරිස හා සමාන පිරිසක් අනිත් සෙක්ටර්ස් වලින් ගේන්නත් ඕනේ. ඔබ ලෑස්තිද ඒකට? ලෑස්තිද නැද්ද ඔබ ඒකට? ඔබට පේන හුඟක් ලෑස්ති කියලා කියන උත්තර වලින්ම තේරෙන හුඟක් ලෑස්ති වෙලා ඉන්න ඉන්දිය ළම මිත්‍රවරුනි මේක සීරියස් ගන්න ඕනේ අපි. උතුරු නැගෙනහිරට පුළුවන් නම් ජයග්‍රාහකයෝ ගේන්න පුළුවන් මෙන්නට අනිතරක් ගේන්න. අපි බැලුවොත් එහෙම මට ඇත්තටම මේ ඔබට සුබපතන ගමන් මට ලැජ්ජාවකුත් තියෙනවා. ඒකට එක හේතුවක් තමයි zonal managers අපේ ඉන්නවා 18 දෙනෙක්. 3 දෙනා මේකට සිලෙක්ට් වෙලා ඉන්නේ. regional managers ඉන්නවා අපිට 60. 4 දෙනා සිලෙක්ට් වෙලා ඉන්නේ. branch managers ඉන්නවා 110ක් විතර. 110 දෙනාගේ අපිට සිලෙක්ට් වෙලා ඉන්නේ 13 දෙනා. unit leaders ලා විශාල ප්‍රමාණයක් ඉන්නවා අපිට 100කට ආසන්න ප්‍රමාණයක් සිලෙක්ට් වෙලා තියෙන්නේ 13 දෙනා. ඊළඟට BPO ලා ඊළඟට IS ලා 23 දෙනා. IC ලා 6 දෙනා. මේ විදිහට මිත්‍රොත් අපිට ගමනක් යන්නට බෑ. මම සභාගමේ ප්‍රධානියා හැටියට ඔබට කියන්නට ඕනේ කරුණා IC-ලා 6 දෙනෙක්ට විතරද මේ කෝට් ඇවෝඩ් එක ගන්න පුළුවන් කියන්නේ. මම දැක්කා මම ඇත්තටම අගය කළ යුත්තන් මම අගය කළ යුතුයි. පිදී යුත්තන් පිදනවාසේම අගය කළ යුත්තන් මම අගය කළ යුතුයි. බලන්න අපේ සචිත් මුලදේවල zonal manager senior zonal manager තමයි. අපේ ක්‍රයිටීරියා එකේ තියෙන්නේ zonal manager කෙනෙකුට ගහන්න කීය තියෙන ගහන්න කියලා 2.5 million FP එකක් ගේන්න කියලා දෙන්නේ. 2.5 million. හැබැයි සචින්තන් ගහලා තියෙනවා 12.65 million. හොඳ අපෝජයක් ගන්න සචින්තන්. සචින්තන් පොර නැගිටින්න. කො සචින්තන්. ඔන්න හීරෝස්ලා. මෙන්න හීරෝස්ලා. 2.5 වෙනකොට 12.5 ගහන්නේ. මෙන්න මේක තමයි ඉන්නේ. කපිලන් අප්‍රේල් මාසේ 4 ලක්ෂ ගණනක් ගහලා MCFP එක 4,38,000 කොහෙද ගහලා තිබ්බා. මගේ ළඟ ෆික්සර්ස් because මම මේ ෆෝන් එකේ දාගෙන ආවේ 4,38,000 තමයි අප්‍රේල් how much he did in the month of April MCFP 4,25,000 සමහර zones ගහලා නැහැ ලක්ෂ ගානකට බැරි zones තියෙනවා. සෝනල් මැනේජර් තරහ වෙන්න මම හරි කෙලින් කියන කෙනෙක්ට දන්නවනේ මම මගේ පෞද්ගලිකව ගන්න පස්සේ කියන දේ කියන්න ඕනේ. කපිල තාම රීජනල් මැනේජර් කෙනෙක්. සචින් දනියට වැඩ කරන. හැබැයි මෙච්චර අමාරු අප්‍රේල් මාසේ 4 ලක්ෂ ගාණක් දාලා තියෙනවා MCFP එක. 4,25,000. ඒ වගේ මම දැක්ක සචින් දන්ට තිබ්බේ කපිලන්ට තිබ්බේ ගහන්න GWP එක 1.2 million මේ quarterly awards වල දෙන්න 6.5 million ගාලා දෙනවා කපිලන්. Well done කපිලන්. Great work. Super.
ජීවඩ අර අප්‍රේල් මාසෙත් මම දැක්ක 1,68,000ක් ගහලා තියෙනවා MCFA. එතුමාට ගහන්න තිබ්බේ ලක්ෂ 5යි. මේ කෝට්ලි කොන්ෆරන්ස් එකට එන්න. හැබැයි එතුමා 1 මිලියන් වලට කිට්ටු වෙන FA එකක් අරන් තියෙනවා. මේවා ආදර්ශ කරගන්න හැමෝම මේවා ආදර්ශ කරගන්න. සංජීව very good well done. වා හරි ලස්සනට කරනවා. අපි ප්‍රතිඵල බලමු ඉස්සරහට. නමුත් මට හිතුණා බ්‍රාන්ච් මැනේජර් කැටගරි එකෙන් රීජනල් මැනේජර් කැටගරි එකෙන් සෝනල් මැනේජර් කැටගරි එකෙන් කොච්චර ලස්සනට මේගොල්ලෝ වැඩ කරනවද කියලා අනිත් අයට ආදර්ශයක් කරගන්න. Thank you Sanjeev. Well done. Please take a seat. මිත්‍රවරුනි මේ තියෙන award winners ප්‍රමාණය මම කීප ගණන් ගිහලා උඩ ඔක්කොම හරි. සෝනල් මැනේජර්ස්ලා ඉන්නේ 3 දෙනයි. රීජනල් මැනේජර්ස් 4 දෙනයි. බ්‍රාන්ච් මැනේජර්ස් 13 දෙනයි. යුනිට් ලීඩර්ස්ලා 9යි. IESලා 23යි. BPOලා 8යි. ICලා 6යි. මේකට අපි නායකත්වයේ ලැජ්ජ වෙන්න ඕනේ including myself. අපි ලැජ්ජ වෙන්න ඕනේ. අපිට මෙච්චර කම්පිටිෂන් එකක් අදින අද මිලියන 2කට වැඩි අපි මෙතන වියදම් අපි එක්ස්පෙන්සස් උත් කන්ට්‍රෝල් කරගෙන අනවශ්‍ය එක්ස්පෙන්සස් ඔක්කොම කන්ට්‍රෝල් කරලා ඒවා ඇතුලෙන් කරගෙන එහෙම කළා තමයි මිලියන 2කට වැඩි ලක්ෂ 20ක් වියදම් කරන මේ ඉවෙන්ට් එකට. අද හවස තවත් මේක අලංකාරවත් වෙයි. හැබැයි මිත්‍රවරුනි මට මේ වගේ දෙගුණයක් තුන්ගුණයක්වත් Manojan Mahathir මට අවශ්‍යයි ඊළඟ පාර second quarter එකේදී. I am pretty confident Manojan you will drive along with your other sector heads and zonal managers to double up this amount. මේක ලැජ්ජයි මට ඇත්තම 70 දෙනෙක් ඉන්නවා කියලා කොහොමද ලැජ්ජයි. මොකද වෙලාවට CR වල පස් දෙනෙකුත් ඉන්නවා. මොකද CR වල කියන්නේ අපි පාරිභෝගික අන්තමේදී ලැබෙන සහ මූලපාලික කරුණාකරු දුලන්ජිත් කවීෂ මහත්මයාටින් ඔබගේ ජයග්‍රහණයට අදාළ සම්පූර්ණ ලබා ගන්නවා. එමේ இந்த அச்சீவ்மெண்ட் இன்னைக்கு இதில் வாங்கியிருக்கீங்க. இன்னைக்கு இவ்வளோ பேர் இருக்கிறாங்க. எங்களுடைய நிறுவனத்தினுடைய முதுகெலும்பா இருக்கக்கூடிய எங்களுடைய சிஇஓ சார், அடுத்தது அவருக்கு துணையாக இருக்கக்கூடிய எங்களோட மேனேஜர் சார், அவரோட எல்லா செக்ரட்டரிஸும் இருக்கிறாங்க. ஸோ இந்த தருணத்தை எப்படி நீங்க உணர்வீங்க? இதுல என்னத்தை எதிர்பார்க்குறீங்க? இதை சொல்ல விரும்புறீங்க? நான் வந்துட்டு இந்த வேலைக்கு வரணும் அப்படின்லாம் இருக்க இல்லை. என்னைய வந்து வீட்டுக்கு வந்து கூப்பிட்டது எங்களோட யூனிட் லீடர். அவங்களுக்கு தான் ஃபர்ஸ்ட் தேங்க்ஸ் சொல்லணும். அவங்க தான் என்னோட கூடுதலாக என்னோட தான் இருப்பாங்க. ஒரே பிஸ்னஸ் பார்த்தீங்களா இருக்கீங்களா எப்பயும் கேட்பாங்க. அதே மாதிரி என்னோட மேனேஜர்ஸ் ரொம்ப ஹெல்ப் பண்ணுவாங்க. எதாவதுனாலும் வந்து எதாவதுனாலும் சொல்லுங்க, அவங்களுக்கு நாங்கள் செஞ்சு தரோம், உங்களோட வாரம் செஞ்சு தரோம் அப்படின்னு கலப்பாங்க. அதே மாதிரி அண்டர் ரைட்டர் அவங்க இல்லாட்டி நான் என் பிசினஸ் ஒன்னத்தையும் போட்டு கொள்வேன் இயலாது. அவங்க இருந்ததால தான் எல்லாத்தையும் போட இருந்துச்சு எனக்கு. யாரை மட்டும் ஹெல்ப் பண்றேன்னு சொல்றீங்க? එන යුනිට් ලීඩර්, මැනේජර්, අන්ඩර්රයිටර්. රයිට්. මෙයාගේ කියනවා දැන් යාගේ යුනිට් ලීඩර්, අන්ඩර්රයිටර් ඒගොල්ලෝ ගාවිලා යාගේ ගෙදරට ඇවිල්ලා යාට කතා කරලා බිස්නස් බැලුවාද, බිස්නස් දැම්මද කියලා හැමදාම කතා කරලා ඊට පස්සේ මේක තව කෙනෙක් ඉන්නවලු. තව කෙනෙක් සෝනල් සර්. அவரு வருவாரு. அவரோட பேர் என்ன? அவரோட பேர் என்ன? රාජපක්ෂ. රාජපක්ෂ කියලා සෝනල් මැනේජර් ඉන්නවලු. එයාත් එයාගේ ගෙදරට ගිහිල්ලා එයාව හැමදාම කතා කරලා මේ මෙතන ස්ටේජ් වෙනකන් ගෙනල්ලා මෙයාට ඒවලු අරගෙන දීලා තියෙනවලු. இதுல யாருக்கு நீங்க தேங்க்ஸ் சொல்ல விரும்புறீங்க? இந்த பிரான்ச் அப்படியே நான் தேங்க்ஸ் சொல்றேன். எல்லாருமே ஹெல்ப் பண்ணிருக்காங்க. ஓகே. இப்போ நீங்க செகண்ட் குவார்ட்டருக்கு என்னென்ன மாதிரி முயற்சி எடுத்துருக்கீங்க? செகண்ட் குவார்ட்டருக்கு இதை விட பெரிய அச்சீவ்மெண்ட் கொடுப்பீங்களா? கட்டாயம். இந்த மாசத்துக்கானது நான் இதை விட பெரிய இதான்னு எடுக்கணும்னு பாக்குறேன். ஓகே. உங்களுக்கு சிங்களத்தால தெரிஞ்சா நீங்க சிங்களத்தாலே சொல்லிக்கொள்ளுங்க. உங்களுக்கு தெரிஞ்சதுக்கு சொல்லலாம். මගේ නම ඩෙමෝන්සි. මම කල්පිටිය ඉඳලා එන්නේ පුත්තලම් බ්‍රාන්ච් එක. මට හෙල්ප් කරේ මගේ මැනේජර් සර්, යුනිට් ලීඩර්, අන්ඩර්රයිටර්, මගේ බ්‍රාන්ච් ඔක්කොම මට හෙල්ප් කරා. අපේ සෝනල් සර් අපිත් එක්ක වැඩ කරා. ඔක්කොටම තෑන්ක්ස්. ஓகே, தேங்க் யூ. அனைவரும் வந்து கட்டமா சொல்லுங்க.
டிக்கெட் வந்து என்ன ஆகும் 600 இந்த இமான் மண்டலத்தை எப்படி எதிர்பார்க்கலாம் அதாவது வெயிட் செட் பண்ணுறது நான் இப்படி கிடைக்கணும் இப்படி போகணும்னு சொல்லி ஆரம்பத்தில் வந்து இப்படி அவங்கள வாராக்களை பார்த்து கையெழுத்தி கொண்டு இருந்ததான் இப்போதான் இப்படி ஒரு ஸ்டேஜில் வந்து ஒரு கப்போ நடிக்கிற அளவுக்குன்னு சொல்லி ரொம்ப பண்ணுறது இந்த இடத்துக்கு வர்றதுக்கு உங்களுக்கு காரணமாக இருந்தது யார் உண்மையாகவே எல்லாரும் கோகுலராஜன் சார் வினோதன் சார் கவுசா அவருக்கு வந்து நிறைய கேள்வி பண்ணிக்காங்க வந்து ஒரு அன்ரைடர் கலைஞர் அப்படி எல்லாரும் கேள்வி பண்ணிக்காங்க கடைசியாக ஒரே ஒரு கேள்வி இந்த வெற்றிக்கு பிறகு அடுத்த வெற்றிக்கான முயற்சி இதுவரைக்கும் என்ன செய்திருக்கீங்க இதுவரைக்கும் செஞ்சுட்டு எப்போ போட்டு சொல்லி தேங்க்யூ Berarti apa yang kita lakukan itu? Berarti ekor apa bermakna ada ini kemudian semua itu ini kan langkah dua biaya berarti. Maksudnya yang kemudian saya punya banyak dia. ಇದಕ್ಕೆ ದಾಳಿಗೆ ನಾವು ಉನ್ನತವಾಗಿ ಐಸಿಕೆ ಇದರಲ್ಲಿ ಸಂಬಂಧಿಸಿ ವಾಸ್ತವಿಕವಾಗಿಯೂ ನಾವೆಲ್ಲ ಇಲ್ಲಿ ಮಗವಾಗಿ ಮಾಹಿತಿ Sedangkan Sidi Sedangkan Sidi itu. So, kita katakan kalau dari bagian ini kita rasa di sana. Everybody come in this time.